කරපු වැරදි ගැන එන පසුතැවීම නතර කරගන්නේ කොහොමද? කොහොම කිව්වොත් හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැමෝටම තියෙන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නැති මිනිස්සෙක් ඉන්නවද අද උසන්නේ? අවංකවම කිසිම පසුතැවිල්ලක් නැති මිනිස්සෙක් අද උසන්නේ. කිසිම කරපු දෙයක් ගැන පසුතැවිල්ලක් නැහැ. මම පර්ෆෙක්ට්. අද උසන්නේ. මං කරපු කිසිම දෙයක් ගැන මට පසුතැවීමක් නැහැ. අවංකවම අද උසන්නේ. කිසිම අපලක් නැත්තම් මරු ඈ. ඇත්තටම කියන්නේ. වෙනේ උගේ අද උසන්න එපා. හරිද? ආයන්න. එතකොට මේ එහෙම මිනිස්සු නෑ හරිද? ඒ කියන්නේ පසුතැවීමක් නැති මිනිස්සු නෙමෙයි. කිසිම දෙයක් වැරදිලා නැති මිනිස්සු නෑ. පසුතැවීමක් නැති මිනිස්සු නම් ඉන්නවා මාත් ඉන්නේ. හරිද? එහෙම පසුතැවීමක් කියලා දෙයක් ඉතුරු වෙන්න ඕනේ නෑ. කොහොමත් අපි කරන ඔක්කොම හරියන්නේ නෑ. අපි ගන්න හැම තීරණයක්ම කොහොමත් හරියන්නේ නෑ. හරිද? කොහොමත් අපි ගන්න තීරණ හැම එකක්ම හරියන්නේ නෑ. අපි මිනිස්සුනේ. ඒතර අපේ හැම දවසක්ම එක විදිහට යන්නේත් නෑ. හොඳ වෙලාවල් එනවා නරක වෙලාවල් එනවා. හරිද? ඊටාම හොඳින් ජීවත් වෙන වෙලාවල් තියෙනවා ඊටාම නරකින් ජීවත් වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා වැඩ 100ක් කරොත් ඇත්තටම වෙන්නේ බහුතරයක් වරදින එක. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද පරණ කේස් ඔළුවේ තියාගෙන ඉන්න තරමට අපේ වර්තමානයේ හොඳින් ගෙවන්න බෑ. ඒ නිසා මතක තියාගන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝටම Taman ගත්ත තීරණ ගැන يعني ඒ තීරණේ එහෙම නොවි තිබ්බා නම් හොඳයි කියලා ඕනේ තරම් අවස්ථා තියෙනවා. අපිට කවදාවත් අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අපිට අනිවාර්යයෙන්ම අනාගතය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා පරණ දේවල් ටික කතන්දරයක් විතරයි. එතනින් එහාට කතන්දරේ කොහොම වෙනවද කියන එක ඔයා තමයි තීරණය කරන්න. දැන් ෆිල්ම් එකක් තියෙනවා මුල් ටික හෙනම කෙල වෙනවා. මම කිව්වේ ශාරුක් ખાන් කියපු කතාවක් තියෙනවා. ඒක පට්ටම කතාවක්. ඌ කියන්නේ අර දැනට තියෙන එක දැනට තියෙන එක දුක සහිත දෙයක් නම් තාම ෆිල්ම් එක ඉවර නැහැ. එච්චරයි. මාරම කෝට් එකක් ඒක. මාරම එකක්. දැනට වර්තමාන තත්ත්වය දුක සහිතයි නම් තාම ෆිල්ම් එක ඉවර නැහැ. එච්චරයි. මේ වෙනකන් සිද්ධ වෙච්ච දේවල් Taman ගැන Tamanට තියෙන්නේ අවුල් නම් දුක සහිත දේවල් නම් තාම ෆිල්ම් එක ඉවර නැහැ. ෆිල්ම් එක ඉවර වෙද්දි මේක හොඳට තිබ්බහම ඇති. එච්චරයි. ඒ කියන්නේ මං හිතනවා මිනිස්සෙක්ට කෙනෙක් මිනිස්සෙක්ව ප්‍රශ්න වලින් බේරගන්න ලෝකේ තියෙන්න පුළුවන් හොඳම මේ වාක්‍ය ඒක කියලා. හරිද? මොකද සිද්ධ වෙච්ච දේවල් දැන් හිතන්නකො මොකක් හරි ෆිල්ම් එකක් තියෙනවා ඒකේ මුල ඉඳන්ම උනේ හෙන අවුල් දේවල් කියලා වෙනවා. දැන් වෙලාව දැන් හිතන්නකො ෆිල්ම් එක පැය 1යි විනාඩි 40යි තියෙන්නේ. දැන් වෙලාව පැය 1යි විනාඩි 20යි. කොහොම කෙලවීම තමයි තියෙන උඩ කියලා වෙලා අප්සෙට් කියන්නේ. හැබැයි පැය 1යි විනාඩි 21යි නම් උඩ හරියන්න පුළුවන්. හරි. අර එක පොයින්ට් එකකදී හරි ගියාම ඇති මේක. ඒ නිසා මේ කිසිම දෙයක් සම්බන්ධව බලාපොරොත්තු අතර ගන්න එපා. අකණ්ඩ වැඩ කරන්න. අකණ්ඩව මේ වෙනුවෙන් යන්න වෙලාවකදී ඔබ අනිවාර්යයෙන්ම හරියන වෙලාවක් එයි. එතනින් පස්සේ දිගටම මේ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි. ඒ නිසා පසුතැවීම ඕනේ තරම් තියෙයි. normal. ඒවා පසුතැවීම කියන වචනෙන් හඳුන්වන්න එපා. ඒවා සිද්ධි. ඒවා කතන්දර. ඕනේ තරම් අවුල් අතීත තියෙන්න පුළුවන්. හැබැයි අනාගතේ වෙනස් කරන එක තමයි වැඩේ. අවුල් අතීත ඕන තරම් තියෙන්න පුළුවන්. කිසිම මිනිසෙක් කරපු කිසිම දෙයක් හරියන්නේ නැහැ. කිසිම මිනිසෙක් ඔක්කොම හරි තීරණ ගන්නෙත් නැහැ. ඇත්තට මිනිස්සු වැඩිපුර ගන්න වැරදි තීරණ. ඉඳලා එක තීරණයක් හරි ගියාම ඇති. මේකට යන්න. මිනිස්සු වැඩිපුර ගන්න වැරදි තීරණ. හරි. කවුරුවත් කිසිම මිනිසෙක් හරි තීරණ ඔක්කොම ගන්න නැහැ. බහුතරයක් ගන්න වැරදි තීරණ. කරන්නේ මුළු ජීවිත කාලෙම කරන්නේ ඇත්තටම කියන්නේ මුළු කාලයක් තිස්සෙම කරන්නේ අප්සෙට් දේවල්. හරි. හැබැයි එක දෙයක් ගොඩ දාගත්තාම මේක ගොඩ දාන්න පුළුවන්. ඒ නිසා අතීතය සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් හෝ වර්තමානයේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් තාම ෆිල්ම් එක ඉවර නැහැ. එච්චරයි. ඒ කියන්නේ හිතලා බලන්න ගෙදර ගිහිල්ලා. දැන් පිටුවන්ගේ 9 හැදුවන්නේ ඒක හදන්න ඕනේ නැහැ. දැන් සද්දනාතන්ඩ ඒ නිසා මේ
කිසිම දෙයක් ගැන පසුතැවෙන්න නම් එපා. ඒව ලස්සන කතන්දර විතරයි. පස්සේ කාලෙක ගොඩ ගියාට පස්සේ ඒව තමයි ආතල්ම කතන්දර. ඒව තමයි ආතල්ම කතන්දර. ගොඩ ගියාට පස්සේ ඒව තමයි ලස්සනම කතන්දර. හිතන්නකො මිනිස්සෙක් ඇවිල්ලා ඌ ජීවිතේ ඔක්කොම ගොඩ දාගෙන ඉවරලා ඌගේ කතන්දරේ කියනවා. ඌ කියනවා මං ඉපදිච්ච දවසේ මට සල්ලි තිබ්බා ඔක්කොම නියමයි මං කිසිම වැරදි තීරණයක් ගත්තේ නැහැ. මං හැමදේම හරියට කරා. මං O ලෙවලුත් ශිෂ්‍යත්වෙත් ගොඩ O ලෙවලුත් ගොඩ A ලෙවලුත් ෆස්ට් අයි ගොඩ ඒ තුනයි ශිෂ්‍යත්වලත් ඒ තුනයි කැම්පස් පළවෙනියා ඊට පස්සේ මට ජොබ් එකක් හම්බුණා. ඒ නිසා තමයි මම මේ දැන් ඉන්නේ. ගෝතේ කියලා ඉතින් කිසිම අවුලක් නැහැ මුළු ජීවිතේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කිසිම අවුලක් නැහැ. ඒ වගේ කතන්දරයක් හිට වෙන්නේ නැහැ. ඒ වගේ කතන්දරයක් මිනිස්සු ආසාවෙන් අහන්නේ නැහැ. ඌ කියන්නේ මොකද්ද පටන් ගත්ත ඉඳන් සියලු දේ හරියට වුණා. එහෙම ආතල් එකක් නැහැ නේ කතාව. පටන් ගන්න තැන කියලා වේලා. ශිෂ්‍යත්ව දෙපාරක් ලියලා. හරිද? O level වල ಜಾති ඔක්කොම තිබිලා. A level ෂයි දෙකක් ෆේල් වෙලා තුන්වෙනි ෂයි එක ස්කිප් කරලා හතරවෙනි පාරෙන් ගිහින් ඊට පස්සේ තව මොකක් හරි ಜಾති ගොඩාක් දාලා ඉරකොන්නේ අර පුළුවන් තරම් යට ගිහින් එනකොටනේ කතන්දරේ ලස්සනක් තියෙන්නේ. ඒ නිසා කෙලවිච්ච ඒවා කතාවට ලස්සනක් එකතු කරනවා දිනුනට පස්සේ විතරක්. දින්නේ නැත්තම් ඔය එකතු කරන්නේ නැහැ.